ආයිබෝන් සාදරයෙන් පිළිගන්නවා තවානෙල්ගේ YouTube නාලිකාවට. අද තවානෙල්ගේ YouTube නාලිකාව ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙළඳ පොලේ කෑම සඳහා විකිණීමට තියෙන ඉඟුරු වලින් ඉඟුරු වලයක් බීජ ඉඟුරු වෙනුවට තෝරගෙන කොහොමද ගෙවත් ඉඟුරු පඳුරක් ලේසියෙන්ම හදාගන්න කියලා. අපි මුලින්ම බලමු වෙළඳ පොලේ කෑම සඳහා විකිණීමට තියෙන ඉඟුරු සහ බීජ ඉඟුරු අතර වෙනස මොකක්ද කියලා. මූලිකම වෙනස තමයි බීජ සඳහා වගා කරන ඉඟුරු සාමාන්‍යයෙන් මාස 12ක් 13ක් විතර යනකම් අස්වරු නෙලන්න නැතුව තියාගන්න. සහ ඒ සඳහාම සුදුසු පාංශු මාධ්‍යයන් භාවිතා කරනවා. නමුත් කෑමට ගන්න ඉඟුරු මාස 3ක් 12ක් අතර කාලේ ඕනම කාලයකදී ගලවලා කෑමට ගන්න පුළුවන්. ඉඟුරු වගා කිරීමේදී බීජ සඳහාම නිෂ්පාදනය කරපු ඉඟුරු හොයාගන්න තියෙනවා හොඳයි. මහා පරිමාණ වගාවක් කරනවා නම් අනිවාර්යෙන් බීජ සඳහාම නිෂ්පාදනය කරපු ඉඟුරු සොයා ගන්න ඕනේ. නමුත් ගෙවතු වගාවක් විදිහට කරනකොට ඇත්තට මටත් තිබ්බ ගැටලුවක් තමයි කොහොමද බීජ ඉඟුරු හොයාගන්න කියලා. ඉතින් මම ඒකට පොඩි උත්සාහයක් දැරුවා. සුපර් මාකට් එකේ කෑම සඳහා විකිණීමට තියෙන ඉඟුරු වල ඉඟුරු වල කීපයක් ගෙනල්ලා ගෙදර වගා මල්ලක වගා කරලා ඒක සාර්ථක වෙනවද කියලා බලුවා. ඇත්තට මේක සාර්ථක වුණා. ඒ ලැබපු අත්දැකීම් මේ වීඩියෝ එක හරහා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු වෙළඳ පොලේ කෑම සඳහා විකිණීමට තියෙන ඉඟුරු වලින් සිටවන්න පුළුවන් සුදුසු මට්ටමේ ඉඟුරු වලයක් තෝරගන්න කියලා. ඔයාලා කඩේකට ගියාම ඔයාලට දකින්න ලැබුණොත් මෙන්න මේ වගේ ඉඟුරු. ඒ කියන්නේ සුදු පාට, ලා පාටට තියෙන ඉඟුරු ඔයාලට දකින්න ලැබෙන්න පුළුවන්. ඇත්තට මේ වගේ ඉඟුරු වගා කරන්න සුදුසු වෙන්නේ නැහැ. මේ ඉඟුරු සාමාන්‍යයෙන් මාස 3ක් 4ක් 5ක් වගේ අඩු කාලයකදී ගලවපු ඉඟුරු. ඒතර මේ වගේ ඉඟුරු ඔයාලට වගා කරන්න තෝරගන්න සුදුසු වෙන්නේ නැහැ. ඒත් එක්කම ඔයාලට දකින්න ලැබුණොත් මෙන්න මේ වගේ ඉඟුරු. ඒ කියන්නේ තද පැහැයක් ගන්න මේ වගේ ඉඟුරු වලින් ලා මොටයියන් ඇවිල්ලා තියෙන ඉඟුරු, කොළ පාටට මොටයියන් ඇවිල්ලා තියෙන ඉඟුරු වල කඩේට ගියොත් වෙනද පොලින් ඔයාලට තෝරගන්න පුළුවන් වුණොත් ඇත්තටම මේ වගේ ඉඟුරු වල ඔයාලට බීජ ඉඟුරු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බලමු අපි තෝරගත්ත ඉඟුරු වල කොහොමද වගා කරන මට්ටමට පත් කරගන්න කියලා. ඉඟුරු වල ලොකුවට තියෙනවා නම් මෙන්න මේ වගේ ඔයාලට ග්‍රෑම් 50ක් 40ක් වගේ වෙන කෑලි වලට කඩා ගන්න පුළුවන්. මහා පරිමාණයෙන් වගා කරනකොට මේකට ජීවාණුහරණය කරන පීයක් භාවිතා කරනවා සහ සමහර අය මේකට දිලිර නාශකත් භාවිතා කරනවා. අපි කිව්වතු වගාවක් විදිහට කරනකොට අපිට මේක අතින් කඩලා ඒ විදිහට හිටවන්න පුළුවන්. ඔයාලට අලු ටිකක් වගේ හොයාගන්න පුළුවන් නම් මේ කැපුම් මූණත් වල හරි මේක කැඩුවම හැදෙන මූණත් වල හරි ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු කොහොමද පස් මාධ්‍ය හදාගන්නේ කියලා. ඇත්තටම ඉඟුරු වලට හොඳින් වතුර බැස යන පස් මාධ්‍යයක් හදාගන්නවා. ඔයාලා මීට කලින් ඉඟුරු හිටවලා තියෙන ඉඟුරු වල කුණු වුණාද? ඒකට එක හේතුවක් වෙන්න පුළුවන්. ඔයාලා හදාගත්ත පස් මාධ්‍ය වතුර බැස යන්නේ නැති පස් මාධ්‍යයක් නම් ඒකෙදි ඉඟුරු වල කුණු වෙන්න බලනවා. ඒත් එකම ඉඟුරු පඳුර සරුවට නොවැඩි ඉන්න තියෙනවා. ඒ නිසා අපි මේ පස් මාධ්‍ය ගොඩාක් වැදගත් වෙනවා. මෙහිදී මම පස් මාධ්‍ය විදිහට කොම්පෝස්ට් කොටස් දෙකකට වැලි කොටස් එකක් සහ මතු පිට පස් කොටස් එකක් කවලම් කරා. ඔයාලට මේ කොම්පෝස්ට් කොටස් එක වෙනුවට වියලි ගොම කරදහය වගේ කොටස් එකතු කරගන්න පුළුවන්. සහ ඔයාලා පස් මාධ්‍ය හදාගත්තට පස්සේ පස් මාධ්‍ය වතුර බැස යන ගතිය අඩුයි වගේ කියලා ඔයාලට තේරෙනවා නම් ඔයාලට තව වැලි කොටස් ප්‍රමාණයක් එකතු කරලා පස් මාධ්‍ය බැලන්ස් කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද ඉඟුරු සිටවන්නේ කියලා. අතන මම අද ඉඟුරු හිටවන්න යන්නේ කිලෝ 25 හාල් බෑග් එක. මේ හාල් බෑග් එකකින් 4න් 3ක් විතර අපි හදාගත්ත පස් මාධ්‍යයෙන් පුරවනවා. සාමාන්‍ය ඉඟුරු වගා කරනකොට හදාගත්ත පස් මාධ්‍ය පස සාමාන්‍ය සති 2ක් 3ක් විතර අවුවට වැසට නිරාවරණය වෙන්න තියලා තමයි ඉඟුරු වගා කරන්නේ. දැන් ඊළඟට අපි තෝරගත්ත ඉඟුරු කැබලි දෙක ඉඟුරු වගා මල්ලේ ඇඟිල්ලෙන් තද කරන ඇඟිල්ලෙන් හාරන මට්ටමකින් ඒ කියන්නේ මතු පිටින් මේ වගේ සිටව ගන්නවා. මේක ගොඩක් යට ගැඹුරට හාරලා සිටවන්නේ නැහැ. එහෙම වුණොත් ඉඟුරු කුණු වෙන්න බලනවා. ඉඟුරු කියන්නේ පොළොව මතු පිට හැදෙන අල වර්ගයක්. ඒක නිසා ගොඩක් ගැඹුරට හැරුවොත් එහෙම ඒක කුණු වෙන්න බලනවා. සමහරලාට ඔයාලට අත්දැකීම් ඇති. ඔයාලා මේම ඉඟුරු හිටවලා ඉඟුරු කුණු වුණා නම් ඒ බීජ වල ප්‍රශ්නයක් නෙවෙයි. ඉඟුරු ගොඩක් යට කරොත් එහෙම ඉඟුරු වල කුණු වෙනවා. ඉඟුරු වල හිටවලා මාසයක් විතරනට ඔයාලට මේ වගේ පැල බලා ගන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ මාසයක් එකමාරක් ගියාට විතර පස්සේ ඉඟුරු වලට පස් ලං කරන්න ඕන. අපි එහෙම කරන්නේ අපි ඉඟුරු පොළව යට කරපු නෑ. ඉඟුරු මතු පිට හැදෙන අල වර්ගයක් බවක් කතා කරා. ඒකට ඒකට හැදෙන්න පසුබිම සකසන්න ඉඟුරු ගහ වටේට පස් ටිකක් ලං කරනවා. ඉඟුරු පඳුරේ මේ විදිහට වටේට මොටයියන් දාලා තිනවා කියන්නේ ඉඟුරු පඳුර සාර්ථකයි. මේ මොටයියන් ඒ කියන්නේ අලුත් පැල වටේට එනවා කියන්නේ ඒ ඉඟුරු අලය පැතිරෙනවා. ඉඟුරු අලය වටේට පැතිරෙනවා. අපිට මේක ඉඟුරු පඳුර අපි තියාගන්නකල් මාස දෙකෙන් දෙකට වගේ මේ ඉඟුරු පඳුරට පස් ටික ලං කරා නම් හොඳ සාර්ථක ඉඟුරු පඳුරක් ගන්න පුළුවන්. මේකට අපි විශේෂ මේ ගෙදර පාවිච්චි කරන නිසා අපිට මේකට විශේෂ පොහොර කියලා දාන්න ඕනේ නැහැ. අපි ගෙදර පාවිච්චි කරන කාබනික කෙසෙල් එල්ලක්, බිත්තර කටු ටිකක් ඒ වගේ කාබනික පොහොර ටිකක් මේකට ලං කරාම ඇති. අපිට ඒක දෙසරයක් තුන් සැරයක් කරන්න පුළුවන්. ඒතකොට අපිට සාර්ථක ඉඟුරු පඳුරක් ගන්න පුළුවන්. ඔයාලා මේ දකින්නේ මාස 3කට පස්සේ
මේ ඉඟුරු පඳුර මේ විදිහටම අවුරුද්දක් විතර නඩත්තු කරලා මම හිතනවා මට අවම කිලෝ 5ක් විතර අස්වැන්නක්වත් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙලාවට මම ඒකේ වීඩියෝ එකත් ඔයාලට බලන්න ෂෙයා කරා. සහ තවානල්ගේ YouTube නාලිකාව අදගෙන ආපු වීඩියෝ එක බලලා මම හිතනවා ඔයාලට කොහොමද නිවැරදිව ඉඟුරු පැලයක් ගෙදර හිටව ගන්න කියලා ඉගෙන ගත්තා කියලා. සහ බීජ ඉඟුරු හා ගැනීමේ ගැටලුකින් ඔයාලා හිටියනම් වෙළඳ පොලේ කැමරට තියෙන ඉඟුරු වලයක් ගෙනලා කොහොමද නිවැරදිව ඉඟුරු පඳුරක් හිටව ගන්න කියලා ඔයාලා ඉගෙන ගත්තා කියලා. ඔයාලටත් එහෙම හිතනවා මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න සහ ඉස්සරහටත් ගෙනෙන මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න තවානල්ගේ YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.